මං කලින් රස්සාව කරපු තැන පරණ තාලේ නම් තමයි. ඒ වුණත් මේක ගැස්සුනොත් සමාගම බංකොලොත් වෙනවා. එයා මේකට වියදම් කරනවා වැඩි. ඔව්. ඒ මේ ගැන උනන්දුවක් ආවා. මේ වගේ ලොකු වැඩකට අතගහන්න හැම කෙනෙක්ටම පුළුවන්කමක් නෑ. ඔයාලට ඉහළටම යන්න නෙෝනේ. එයාට හරියට අපල ඇති. ඒකයි රස්සාවක් කරා. මට ඕනේ දේශනා අහන්න ඕනේ නෑ. මට ඕන කරන්නේ ඉක්මනට මේ ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න. බොන්න. චෝතේ. ඔයාගෙම ආයතනයක් පටන් ගමුද? කොටස් වෙළඳ පොලේ වටිනාකම යෙන් බිලියන 300යි. බිලියන 25ක පෞද්ගලිකවත්කම්. මෙයාට තාම 29යිනේ. 29යි? මේවා හන්දේ තවත් කලකිරෙනවා. මේ වගේ දැන් හරියට ඉන්නවා. මී අයලෙවල් කරලා නෑ මේ. ඕලෙවල් විතරයිද? මී කෝ මෙයාට දෙන්න යා බලන්න. බලන්න. එයාගේ සමාගමේ සම්මුඛ පරීක්ෂණ පටන් ගන්නවලු. ගිහින් බලන්නකෝ. ඒක තමයි. කවුද දන්නේ මේක ඔයාගේ දයවේද කියලා? ඒ වුණාට එතන වැඩ කරන ගෑනු ළමයි හැමෝම අඩි 5යි 4ට වඩා උස නිරූපිකාව වගේ ලස්සන අයනේ. ලේසි වෙන්නේ නෑ. ඔයාට නම් ඊනෙන්වත් බෑ. අනේ නිකන් ඉන්න. කො මගේ ෆෝන් එක දෙන්නකෝ. මං ඔබේ ළඟින් මං ඔබේ ළඟින් ඔව් හෙලෝ. මම මල්ලි. ඔයාට එපු පාර්සලේ ලැබුණද? අඩු ගානේ අම්මටවත් කතා කරන්න තිබුණනේ. සමා වෙන්න. තාම රස්සාවක් නැද්ද? ඔයා දුක් නොවි ඉන්නකෝ. ඔයාට වරදින්නේ නැහැ. ඔයා කොච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක්ද? දෙමව්පියෝ ගුරුවරු හැමෝම පිළිගන්නා ඔයා දක්ෂයෙක් කියලා. මොකක්ද අවුල? අක්කේ? අක්කේ? ඒකම වෙන්නදී හේතුව. ඈ? මම පස්සේ කතා කරන්නම්. ඉක්මනට විසඳුමක් හොයාගන්න ඕනේ. තනි පුද්ගලයෙකුට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. නොහැකි දේ හැකි කරන්න. හනමිටි අදහස් අත්හැරලා අලුත් විදිහට හිතන්න. next innovation අපි මුළු ලෝකෙම හොල්ලනවා. මෙතන තියෙන ටික මදි. මේ මිස් ඔව් කියන්න. මම මේක දාලා බලන්නද? සම්මුඛ පරීක්ෂණයකට යන්නද? මං ඔයාට සුබ පතනවා. සපත්තු කුට්ටන් 3ක් ගෙවෙනකල් මං රස්සාවල් හෙව්වා.
මෙතෙන්ට ඇවිත් නිදාගන්න එක දැන්වත් නවත්තන්න ඕන ඔයා. මෙතන ඇරෙන්න වෙන නින්ද යන තැනක් මට හොයාගන්න බැහැනේ. අනික මේ උද්‍යානය මෙච්චර ලස්සනට නඩත්තු කරන්න ඔබතුමාට වියහියදම් දෙන්නේ කවුද? ඕ. කැමති වෙලාවක එන්න. හරි අයෙන්නම්. ඒක නෙවෙයි. මගේ අම්මගේ නම තියෙන කෙනෙක් හම්බ වුණා. සවාහකි චිහිරෝ. අන්තර්ජාලයෙන් හම්බ වුණේ. එයාගේ වයස නම් දන්නේ අම්මම නොවෙන්නත් පුළුවන්. මම ඕනවට වඩා මේ ගැන පන්නනවද? එහෙම නෑ. හැමෝටම ඕනේ තමන් ගැන හරියට දැනගන්න. යන්නම්. මං ඔබේ ළඟින් මං ඔබේ ළඟින් ඉනෝවේෂන් කියන්නේ මොකක්ද? ඔබයි මමයි වැට කඩළු බැඳපු සමාජයක ඉපදුණු අවාසනාවන්තයෝ නෙවෙයි. නොහැකි දේ කරන්න අපිට හැකි. සමාජයේ මුල් ඇදගත්ත හනමිටි අදහස් එක් පුද්ගලයෙකුට එක දවසකින් විනාශ කරලා දාන්න පුළුවන්. ඒ කාලේ අපි හිතුවද 20 ගණන් වල තරුණයෙකුට බිලියන ගණන් හම්බ කරන්න පුළුවන් කියලා. ඔබේ අතේ ඒ තෝරා ගැනීම තියෙන්නේ. මේක මගේ කරුමෙයි කියලා ඔහේ පැත්තකට වෙලා කිසි දෙයක් නොකර උඩ බලාගෙන ඉන්නවද? නැත්නම් බාධක බිනහිලා ලෝකේ වෙනස් කරනවද? ඔබ තෝරගන්නේ මොකක්ද? හිද්දිනීමේ හැකියාව මම්ම කියවද්දි ටික දෙනාටයි පිහිටලා තියෙන්නේ.